සුබ දවසක් හැම දෙනාටම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ කතා බහ වෙනුවෙන්. ඉතින් සුවිශේෂී කාරණා ටිකක් කතා බහ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබගේ නිරෝගීකම පිළිබඳව අපි නිරන්තරයෙන්ම හිතන නිසා ඔබ කොහොමද නිරෝගීමත්ව දිගු කාලයක් ජීවත් වෙන්නේ කියන කාරණය පිළිබඳව අපි ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. විතක විවිධ අසනීපයන් වලට අපි මුහුණ දෙන්න පුළුවන් ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. නමුත් දීර්ඝකාලීනව කොහොමද අපි නිරෝගීකම පවත්වාගෙන යන්නේ සහ දිගු කල් ජීවත් වෙන්න මොනවද අපි කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව කතා කරමු. මේ කාරණා පිළිබඳව අපට පැහැදිලි කරලා දෙන්නට අපට කියලා දෙන්නට අපේ ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් පැමිණියා මැදිරියට. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් ඉන්නවා. වෛද්‍යතුමනි ආයුබෝවන්. ගෞරවයෙන් පිළිගනු ලබනවා ඔබතුමන්ව. අද දවසේදීත් අපේ කතා බහට වෛද්‍යතුමනි මේ නිරෝගීමත්ව ඉන්නවා කියන්නේ පුද්ගලිකව අපිටම හරි පහසුවක්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි හිතන්නට අවශ්‍යයි. අපිට විතරක් නෙවෙයි අපේ සමීපතමයන්ට, පවුලේ අයට, අපේ අසල්වැසියන්ට, මුළු මහත් සමාජයටම, මුළු රටටම කොච්චර වැදගත් වෙනවද තනිව අපි නිරෝගීවත් වුණොත් කියන කාරණය හරි ගැඹුරු කාරණයක්. මම හිතන්නේ ඔබතුමා හරි සරලව අපිට කෙනෙක් ලියලා දෙයි කියලා අපි විශ්වාස කරනවා මේ කාරණය සම්බන්ධයෙන්. වෛද්‍යතුමනි, නිරෝගීමත්ව වැඩි කාලයක් ජීවත් වෙන එකේ තියෙන වැදගත්කම මොකක්ද? අපි හැමෝටම මම කැමතියි ඔබතුමාගෙන් මේ කාරණේ හරි සරලව අපිට ලියලා දෙනවා නම්. ඔව්, දැන් අපි වැඩි කාලයක් ජීවත් වීම නැත්නම් දිගු කාලයක් ජීවත් වීම කියන එක ඊටාම වැදගත් දෙයක්. දැන් ඕකේ අනිත් පැත්තම කාලයේ මේ යනවා කියලා කියන්නේ. ඉතින් අපි හැමෝම කැමති හැමදෙනාම දිගු කල් ජීවත් වෙනවට. දැන් අපි මේක මේ විදිහට උදාහරණයක් අපි අපේ අම්මා, අපේ තාත්තා ඇහුවොත් කොච්චර කල් ජීවත් වෙනවද කැමති කිව්වොත් අපි කියන්නේ ඒක කාලයක් නෑ. අවුරුදු 100ද 120ද අපි ආදරෙන් බලා ගන්නවා. ඒ කියන්නේ අපේ ආයුෂ තරම් ජීවත් වෙන. ඒ වගේම අපේ ගුරුවරු, ඥාති, ඒ වගේම තමන්. ඒක නිසා මේ දිගු කල් ජීවත් වීම කියන එක ඉතාම වැදගත් දෙයක්. හැමෝම කැමති දෙයක්. තමන් විතරක් නෙමෙයි, තමා වටා සිටින ආදරණීයන් ගොඩක් කල් ජීවත් වෙනවට අපි හැමෝම කැමතියි. ආදරණීයන් කියන්නේ පවුලේ අය විතරක් නෙමෙයි, අපේ යාළුවෝ, අපේ ගුරු මෑණිවරු, පියවරු, ඒ වගේ හිතවත් අය හැමෝම වැඩියෙන් ජීවත් වෙනවට, වැඩි කල් ජීවත් වෙනවට කැමතියි. ඒ වගේම ජීවත් වෙන දිගු කල් ජීවත් වෙන කාලය තුල නිරෝගීමත්ව ඉන්නවා නම් අපි ඊටත් වඩා කැමතියි. එතකොට මේ දිගු කල් ජීවත් වීමත් නිරෝගීව දිගු කල් ජීවත් වීමත් කියන එකට අපි හැමෝම කැමතියි. තමනුත් කැමතියි, ඒ වගේම තමන් වටා ඉන්න අයත් කැමතියි. එහෙනම් මෙච්චරම වටින දෙයක් තව නැහැ. ඒ කියන්නේ මිනිස්සා මනුස්ස ජීවිතයක් ලැබලා නිරෝගීව ජීවත් ඉන්න පුළුවන් නම්, දිගු කල් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තරම් වටින දෙයක් තවත් නැහැ. අපිට ලබන්න පුළුවන් පරම ලාභය ආනිගය පරම ලාභය කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ සම්පත ඇති කරගන්න, මේ මහඟු අවස්ථාව උදා කරගන්න වැඩ කරන්න ඕන අපිමයි. නිරෝගීකම පවත්වා ගන්න ඕන අපිමයි. ඉතින් ඒකට කරන්න ඕන වැඩ කටයුතු කිහිපයක්ම තියෙනවා. මම හිතන්නේ වෛද්‍යතුමා ඊළඟට අපිට පැහැදිලි කරලා දෙයි. මේ නිරෝගීවත්ව දිගු කාලයක් ජීවත් වෙන්න අපි මොනවද කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව වෛද්‍යතුමනි අපි පැහැදිලි කරගමු. ඔව්. දිගු කාලිනව ජීවත් වීම, ඒ වගේම නිරෝගී ජීවත් වීමට කරන්න ඕන ප්‍රධාන කාරණා ගණනාවක් තියෙනවා. කාරණා විශාල ප්‍රමාණයක් අතර අපි ප්‍රධාන කාරණා එකින් එක බලමු. අංක 1 කිව්වොත් අප මොකද්ද කිව්වොත් අපි මීට පෙරත් අවස්ථා ගණනාවකදී මේ ගැන කතා කරලා තියෙනවා. අංක 1 තමයි අපේ ඇඟ වෙහෙසීම නැත්නම් ව්‍යායාම කිරීම, මාංශපේශි ක්‍රියාත්මක කිරීම. මාංශපේශි ක්‍රියාත්මක කිරීම කියන එක එකක් ව්‍යායාම කිරීම සහ gedara dore වැඩ කටයුතු කිරීම කියන එක. අපි මොකද මේ මාංශපේශි ක්‍රියාත්මක නොකරොත් ඒක අපි අපේ මාංශපේශි වලට හොඳ නැහැ, රුධිර සංසරණ හොඳ නැහැ, මුළු ඇඟටම හොඳ නැහැ, ඒ වගේම අපේ අස්ථිපද්ධියට හොඳ නැහැ. හොඳ නැතිම දෙයක් තමයි. ඒක නිසා අංක 1 ගත්තොත් දිගු කල ජීවත් වීමට අපි පොඩි දරුවන්ට පුරුදු කරන්න ඕන, අපි කරන්න ඕන මේ මාංශපේශි ක්‍රියාත්මක කිරීම. ඒක තුල ව්‍යායාම කිරීම, ඒ වගේම ව්‍යායාම නැත්තම් gedara dore වැඩ කිරීම, රිද්මයානුකූල වැඩ කිරීම මේක අවශ්‍යමයි. මේකේ අනිත් පැත්ත තමයි එක තැනකට වෙලා ඉන්න එක. එක තැනකට අපි හිටියොත් කාලයක් අපේ රැකියාව සමහරට අපි කාර්යාලයට ගියාම පැය 8ක්ම එක තැන ඉන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණ ලෙඩ ගොඩකට අතවනනවා. අපේ ඇඟේ සරල භාෂාවෙන් අපි කොත් විද්‍යාත්මකව නැතුව කිව්වොත්
තෙල් තැම්පත් වීම වෙනවා, ඇඟ මහත් වෙනවා, රුධිර සංසරණයේ කැටි ගැහෙනවා, ලෙඩ ගොඩකට අතවනවා. සියලුම පද. ඒ නිසා අපි මේ අපි මොනවා කරත් පැය 8ක් විතර එක තැන ඉන්නවා නම් නිවසට ගිය ගමන් නැත්තම් වැඩ කරන්න ආරම්භයේ උදේ පාන්දර මේ ව්‍යායාමයක් කළ යුතුමයි. හොඳට ඇඟ වෙහෙසවන්න ඕන, ව්‍යායාම කරන්න ඕන. ඒක තමයි මේ දික්කල්ලි ජීවත් වීමේ ප්‍රබලම රහස. ඒක අංක 1. මම හිතන්නේ අපිට මේ අපි කාරණෙන් කාරණට කතා කරගෙන යමු වෛද්‍යතුමනි. අපිට පසුව පුළුවන් මේවා පිළිබඳව දීර්ඝව එක කාරණා අරන් ඉදිරියට කතා කරන්න. මම හිතන්නේ අපිට ඊළඟ කාරණේත් අපි කෙටියෙන් පැහැදිලි කරගමු. කෙටියෙන් කිව්වොත් දෙවෙනි එක තමයි හරියාකාර නිින්ද කියන එක. නිින්ද කියන එක දික්කල් ජීවත් වීමට අත්‍යවශ්‍ය දෙයක්. ඒ හරි වෙලාවක් තමන් හොඳ නින්දක් ගැනීම අංක 2. අපි මේවා ඉදිරියේදී වෙන වෙනම කතා කරමු. මොකද මේක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් උපරිම හොඳම දැනුම. ඊට තුන්වෙනි එක තමයි ආහාර රටාව. මොන ආහාර රටාවද? හොඳ ආහාර රටාවක් ගන්න. එතකොට එළවලු, පළතුරු වර්ග, අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය හොඳට එකතු කරගෙන අර ගුණදායි පෝෂ්‍ය ආහාර රටාවක් ගන්න ඕන. කෘතිම ආහාර රටාවෙන් මිදිලා. කෘතිම ආහාර රටාව කියන්නේම ලෙඩ ගොඩකට අතවනනවා. සා හොඳ ආහාර රටාවක් ගන්න එක අපේ තුන්වෙනි කරුණ. ඊගාව කරුණ තමයි ජලය නැත්තම් වතුර අවශ්‍ය ප්‍රමාණය පානය කිරීම. දැන් මේක හුඟක් ඈතින් අතපසු වෙනවා. ජලය වතුර අවශ්‍ය ප්‍රමාණය පානය කරන්න ඕන. ඒක අපි 4 කතා. පස්වෙනි කරුණ ඉතා වැදගත්. අපි බොහෝ දෙනා නොදැනුවත් කමින් ආතතියෙන් ඉන්නේ. අපි ආතතියෙන් ඉන්නේ, අනවශ්‍ය ආතතියකින් ඉන්නවා. එක්කෝ ගැටලුවක් නිසා, රැකියා ස්ථානයේ ගැටලුව නිසා, නැත්නම් මූල්‍යමය ගැටලුව නිසා, නැත්නම් ගෙදර ප්‍රශ්න නිසා ආතතිය ගොඩක් තියෙනවා. ඒ නිසා ආතතිය හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ආතතිය නැතුව සිටීම, ආතතිය අඩු කරගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. ඕකේ අනිත් පැත්ත තමයි වරින් වර ඇඟ ලිහිල් කිරීම. ආතතිය අඩු කිරීම කරන්න ඕන. ආතතිය කියන එක හොඳ දෙයක් නෙමෙයි. ආතතිය අඩු කරලා පවත්වා ගැනීමත් දිගුකල් ජීවත් වෙන්න ඉතාම වැදගත් දෙයක්. ඊගාව කරුණ තමයි පුදුම වෙන කරුණක් තියෙනවා. ආදරය, දයාව, කරුණාව Tamanට ලැබෙන්න ඕන. තමනුත් අනිත් අයට ආදරය, දයාව, කරුණාව දෙන්න ඕන. දැන් අපි දන්නවා මේ අපේ ආගම් පරිසරවල ඒ දර්ශනයන් වල ඉන්න බොහෝ ඒ ස්වාමීන් වහන්සේලා උනත් ගොඩක් කල් ජීවත් වෙනවා. ඒ ආදරය කරනවා, දයාව බෙදමින් අනිත් ආගම් වලත් ඉන්න විට අර හොයාගෙන තියෙන පරීක්ෂණ වලදී හදවතට මුළු ඇඟටම මේක හොඳයි කියලා, සිතට රුධිර සංසරණ හොඳයි කියලා. එක්තරා ස්වාමීන් වහන්සේලා කවුරුදු 80 දී 90 විතර පරීක්ෂා කරලා බැලුවම හදවත අවුරුදු 20 ගණන් වල වගේලු. ඒ කියන්නේ ඔක්කොම නාඩි ඔක්කොම හොඳයි. මොකද ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය තියෙන විට. ඒක තමයි මුළු ප්‍රජාවටම ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය Tamanටත් ඇතුළු අනිත් අයටත් තරහ ඇති වෙන්නේ නැහැ නේද? එහෙම ඉන්න විට හරිම සැන දිගුකල් ජීවත් වෙන්න ඉතාම වැදගත් දෙයක්. ඔක අනිත් පැත්තෙන් නිතර තරහ එනවා නම්, ආතතියෙන් ඉන්නවා නම්, අනිත් අයට බනිනවා නම් ඔවුන්ගේ ජීවිතය කෙටි වෙනවා. අර ස්ට්‍රෙස් එකේ ඉන්නකොට. ස්ට්‍රෙස් එකේ වගේ තරහ ගන්න විට එහෙම තරහින් වෛරයෙන් ඉන්න විට ඔවුන්ගේ ජීවිතය කෙටි වෙනවා. නිසා ආදරය, දයාව, කරුණාව පැතිරීම තමයි දිග්කල් ජීවත් වෙන්න වැදගත් වෙන ඊගාව එක. ඊගාව එක තමයි අප වටා තියෙන පරිසරය යහපත් එකක් කර ගැනීම. අප වටා තියෙන පරිසරය යහපත් නම්, පරිසරය කියන්නේ ඒකේ පිරිසිදුකම වෙන්න පුළුවන්, ඒ වගේම අපි වටා ඉන්න යාළුවෝ වෙන්න පුළුවන්. එහුන් නිතරම අයහපත් නම් අපිට දිග්කල් ජීවත් වෙන්න බෑ. මොකද අපි නිතරම අපි කොපමණ හොඳින් ඉන්න හැදුවත් ඔහුන් නිසා අපි නරකටපත් වෙන්න පුළුවන්. අපේ සිතුවිලි අයින් වෙන්න පුළුවන්. ඒකත් දිග්කල් ජීවත් වීමට ඉතාම බලපාන එකක්. ඒ නිසා අපේ පරිසරය යහපත් තියා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. ඊගාව කරුණ තමයි අපේ සිතුවිලි ධාරාව. අපේ දැන් අපිට මතකම නැහැ අපේ සිතුවිලි ධාරාව. අපි ඉස්සෙල්ලත් කතා කරමු සිතුවිලි ධාරාව. මේ හොඳ සිතුවිලි පවත්වා ගන්නවා නම් අපිට දිග්කල් ජීවත් වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනව නේද හොඳ සිතුවිලි පවත්වාගෙන ඉන්න බොහොම සැහැල්ලුවෙන් ඉන්න ඔහොන්ට ජීවිතේ පහසුයි. අර ඕනටදී බර තියාගෙන කොයි වෙලාවෙත් මූණේ සිනහවක් නැහැ. අර සිනහව කියන්නේ අර මේ නිකන් තරහින් ඉන්නේ. එහෙම ඉන්න අයගේ ජීවිතේ කාලය අඩුවක් තියෙනවා. ඉතින් ඔය කරුණු ටික ප්‍රධාන ඒවා තමයි දිග්කල් ජීවත් වීමට, නිරෝගීමත්ව දිග්කල් ජීවත් වීමට වැදගත්ම කාරණා ටිකක් තමයි අපි කතා කරේ. ඔබත් පොඩ්ඩක් නැවතිලා බලන්න. එකින් එක අපි කතා කරමු. මේවා ඔබ තුල තියෙනවද, ඔබේ පවුලේ තියෙනවද, ඔබ මේවා පුරුදු පුහුණු කරනවද කියලා බලන්න. එවිට ඔබට
වැටහෙවි සමහර ඒවා ඔබට අතපසු වෙලා තියෙනවා කියලා. වෛද්‍යතුමනි දැන් මේ කාරණා ටික අපි දැනගත්තා වගේම දැන් අර අපි පුරුදු කිහිපයකට හුරු වෙලානේ වෛද්‍යතුමනි එන්නේ ටිකක් මේ වගේ මිදෙන්න අමාරුයි. අපි යහපත් දේ දැනගත්තත් ඕක සමහර වෙලාවට අපිට ජීවිතේට එකතු කරගන්නවා කියන එක පිළිබඳව ප්‍රායෝගිකව අපි හැමෝටම ගැටලුවක් තියෙනවා. මොකද අපි තනියම නෙවෙයි සමාජයක් එක්ක ජීවත් වෙනකොට. ඉතින් මම කැමතියි කොහොමද ওই කාරණා ටික කියන්නේ කාලයක් අරගෙන හරි අපි නැවතිල්ලේ එකින් එක පුළුවන් ප්‍රමාණයෙන් හරි ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? එතනට හිත හදාගන්නේ කොහොමද කියන එක. මේකේ වටිනාකම අපි අවබෝධ කරගෙන කොහොමද මේක එකතු කරගන්නේ කියන එක ගැන පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. දැන් අපි මේ වගේ සාකච්ඡාවක අපි මේ දැනුවත් කරන ප්‍රධාන අරමුණ තමයි අපි මේ සාකච්ඡාව අපෙන් ඇහුණට පස්සේ මේක බැලුවට පස්සේ මේකට අදාළව මොන හරි ක්‍රියාත්මක වෙන්න ඕන. පුරුදු ටිකක් හදාන්න. මොකද නැත්තම් මේකෙන් ප්‍රයෝජනයක් එන්නේ නැහැ. අපි කොච්චර ඇහුවත් කොච්චර මේ ගැන දැනුම තිබුණා සමහරට දැනුම තියෙන්න පුළුවන්. තව කෙනෙකුට බෙදන්න පුළුවන්. අපි හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට ඒක බලපානවා. එහෙනම් පළමුවෙන්ම අපි එකකින් පටන් ගමු. අපිට දැන් මේ කියපු කාරණා 8ක් තියෙනවා. ඒ 8ම අපිට එකපාර බැරි වෙයි. අපි එකකින් පටන් ගමු. අපි හිතමු ඇවිදීම නැත්තම් ව්‍යායාම කිරීම වගේ එකකින් ඕක දවස් 30ක් සමහරට දවස් 60ක් එහෙනම් 30න් හරියට 60ක් වගේ එක දිගට කරගෙන යන්න ඕන. දවසක් ඔය අතර එක මේ අතපසු වෙන්න පුළුවන්. එහෙම අතපසු වුණාට අධෛර්ය වෙන්න එපා. ආයෙත් කරගෙන අපි දවස් 7ක් කරනවා. එක දවසක් අතපසු. ආයෙත් කරගෙන ඊට පස්සේ දවස් 10ක් කරනවා අතපසු වෙනවා. ආයෙත් කරගෙන ඊට පස්සේ දවස් 6ක් කරනවා අතපසු වෙනවා. එහෙම අතපසු වුණාට කන්නේ දවස් 2ක් අතපසු වෙනවා. නැවත කරනවා. ඔහොම කරන විට එක වෙලාවක එනවා Tamanට මේක කොටසක් ඇඟේ කොටසක් වෙනවා. දැන් අපි දන්නවා අපි උදේ අවදි වුණාම අනිවාර්යෙන් කට සෝදනවා. ඊට පස්සේ දත් මදිනවා. ඒ වගේ දේවල් සාමාන්‍ය ඇඟ සෝදනවා. මූණ සෝදනවා. ඒවත් සාමාන්‍ය දේවල්නේ. ඊට පස්සේ ආහාරයක් ගන්නවා. ඒ වගේ ඇඟටම එනකන් මේ ව්‍යායාම කියන එකත් අපි කරන්න ඕන. ඒ කියන්නේ ඇඟටත් ඇඟේම කොටසක්. එහෙම නොකරොත් ඉන්න බැරි තත්ත්වයක්. මෙහෙම දවස් ගාණක් කරලා පුරුදු වුණා මේක පුරුද්දක් බවට පත් වෙනවා. මේක පුරුද්දක් බවට පත් වුණාම ඒක ඔහුගේ අපි කියනවා මේ පුරුද්දක් බවට පත් වෙනවා හැමෝම මේක දකිනවා. දන්නවා අනිවාර්යෙන් මේ පුද්ගලයා උදේ 4ට අවදි වෙනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයා උදේ 5ට අවදි වෙනවාමයි. එහෙම පුද්ගලයෙ ඉන්නවා. අනිවාර්යෙන් උදේ පාන්දර සියලු වැඩවලට පෙර අනිවාර්යෙන් 100%ක් ඇවිදිනවාමයි. නැත්නම් ව්‍යායාම කරනවාමයි. එහෙම පුරුද්දක් බවට පත්තාම මේක ඇඟේ කොටසක් බවට පත්තාම මොහොත මේක මොහුගේ ඩෙන්ටිටි එකක් බවට පත් වෙනවා කියලා මොහුගේ අනන්‍යතාවය බවට පත් වෙනවා. එවිට ඔහු දන්න අය කියනවා මෙන්න අනන්‍යතාවය. එතකොට ඔහුට ඒක නොකර ඉන්න බෑ. අන්න ඒ විදිහට මේක එක පුරුද්දක් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක වතුර පානය කිරීම ජලය අවශ්‍යයි. ඉතින් ඕක පැයකට වරක් Tamanට වතුර අවශ්‍ය ප්‍රමාණයට වතුර සැරේ භාවිත කරනවා. පළවෙනි දවසේ කරයි දෙවෙනි දවසේ කරයි. ඊට අමතක නිතරම වතුර බෝතලයක් හරි තියාගෙන කරනවා. ඒක කරලා පුරුදු නම් කාර්යාලයක ඉන්නවනම් මේක පුරුදු කරද. ගෙදර ඉන්නවනම් පුරුදු කරද. නිතරම වතුර බෝතල ළඟ තියන්න. මේක පුරුදු වෙනකොට ඇඟට හරි සැහැල්ලුවක් වෙනවා. හොඳට වතුර පානය කරාම ඇඟේ තියෙන විස අයින් වෙලා වැසිකිලි යන්න පහසු වෙනවා. ඇඟ නිතරම අර ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ වතුර ප්‍රමාණය අඩු වුණාම හරි අමාරුයි ඇඟට වේලෙනවා. එතකොට මේකත් දවස් 60ක් 70ක් පුරුදු වෙනකොට මෙන්න මේක ඇඟට එනවා. ඇඟට ආවම හැමෝම දන්නවා මේ මෙතුමා ගාව වතුර බෝතලයක් තියෙනවා, මෙතුමිය ගාව වතුර බෝතලයක් තියෙනවා. මේක මෙයාගේ ඇඟේ කෑල්ල. එතකොට හැමෝම කතා කරනවා හැම පැයකටම සැරයක් වතුර බොනවා. මේක ඩෙන්ටිටි එකක් බවට පත් වෙලා අනන්‍යතාවයක් බවට පත් වෙලා. ඔන්න ඊට පස්සේ මේක අපි කියන ලයිෆ් ටයිම් කියලා ජීවිත කාලය වෙනකම්ම ගන්න ඕන. දැන් මේ අපි කතා කරන එක පුරුද්දක් බවට පත් කරගෙන අනන්‍යතාවය බවට පත් කරගෙන ජීවිත කාලය පුරාම කරනවා. ඒ කියන්නේ වයසට ගිහලා බැරි වෙනකම්ම කරනවා. මම එක දවසකුත් ප්‍රකාශ කරා අවුරුදු 90ක් වෙන ව්‍යාපාරික මහත්මයෙක් ගාල්ල ප්‍රදේශයේ තාමත් ඇවිදිනවා. ඒක ඔහු අවුරුදු මං හිතන්නේ 45ට 50කට පෙර පටන් ගන්න තියෙන්නේ අකණ්ඩව ඇවිදින. ඒ කියන්නේ ඒක ඔහු ඇඟේ කෑල්ලක් කරන. මෙන්න මේ වගේ ඇඟේ කෑල්ලක් කරගෙන මේක Tamanට තමයි කරගන්නේ. Taman ලෙඩ වුණොත් විශාල මුදල් ප්‍රමාණයක් Tamanට වැය කරන්න වෙනවා. ඒ මුදල් ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයක්. Taman නිරෝගී වෙයිටත් ඒ මුදල යන්නේ නැහැ. ඒක නිසා අපිට දෙවෙනි එකත් ඔය විදිහට ඔන්න ඔය විදිහට පුරුද්දක් බවට කරගෙන Tamanට පුරුද්දක් වෙනතුරු මග නවතීවි කරන විට කවදාවත් ආයෙත් නැවත පටන් ගන්න. පටන් ගන්න මේක ඇඟේම පුරුද්දක් බවට පත් කරගෙන අනන්‍යතාවය බවට පත් කරගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් වෛද්‍යතුමනි අපි
පොසිටිව් හැමදේම කතා බහ කරන්නේ මේ කාරණා එකතු කරගත්තම ජීවිතයට ඔබ වෙනස්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකට ඔබට අත්දකින්න පුළුවන් ඔබතුමා කිව්වා වගේ මාසයක් දෙකක් මේක උත්සාහ කරන්න. අර ජීවිතේ අර ඇල්මෙරුණු ගතිය, නිකන් නිද්‍රාවටපත් වෙච්ච ගතිය මේ හැම දෙයක්ම අපිට තුරන් කරලා ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව ලැබෙයි. ඉතින් නිරෝගීමත්ව දිගු කාලයක් කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒක කොච්චර ඔබට වැදගත්ද, පවුලට වැදගත්ද, අවසානයේ සමාජයට රටට කොච්චර වැදගත්ද කියන එක පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම හිතන්න. අපි රටක් විදිහට අර මිනිස්සු හැමෝම අසනීප නම්, රෝහල් වල සෙනඟ වැඩි වෙනවා නම් වෛද්‍යතුමනි ඒක මුළු රටටම සමාජයටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කියපු කාරණා පිළිබඳව නැවත හිතන්න කියන මතක් කිරීම අපි කරන්නේ. ඉතින් වෛද්‍යතුමනි එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ කාරණේ පැහැදිලි කරන්න පැමිණියාට. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් අයබෝන් ඔබතුමාට. ඉතින් එහෙනම් අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. තව බොහෝ කාරණා තියෙන ඔබේ දැනුමට එකතු කරගන්න. ඒ නිසා අපේ නාලිකාත් එක්ක ඔබ නිරන්තරයෙන් රැඳී සිටින්න, නාලිකා සබ්ස්ක්‍රයිබ් කරන්න කියන මතක් කිරීමත් කරනවා සහ ඔබේ අදහස් අපට කියන්න. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම බොහොම ස්තුතියි. යහපත් හෙට දවසක්.